කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ග්‍රහය නවදිනාගේ මේ වර්ගීකරණය කරන්න බලාපොරොත්තු වෙන ග්‍රහයන්ගේ බෙදීම පිළිබඳව. එතකොට මේ ග්‍රහ නවදින රවි සඳු කුජ බුධ ගුරු සිකුරු ශනි රාහු කේතු ඔසේ තමයි හඳුන්වන්නේ. ඒතර මම ඉස්සරම කතා කරන්නේ නම් මේ පූර්ව ග්‍රහය කියන්නේ කවුද කියලා. රවි කුජ කියන්නේ පාපී ග්‍රහය. උපතින් අයිසරපි පාපී. ඒ පූර්ව ග්‍රහය හඳුන්වනවා. රවි ග්‍රහය, කුජ ග්‍රහය, ශනි ග්‍රහය, රාහු ග්‍රහය, කේතු කියන ග්‍රහයන් පාපී ග්‍රහය වශයෙන් අයිසරපි උපතින් පාපී වශයෙන් හඳුන්වනවා. එසේම චන්ද්‍රය, අවපක්ෂේ චන්ද්‍රයට තමයි පාපී වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම බුධ ග්‍රහය. බුධ ග්‍රහයත් යම්කිසි පාපී ග්‍රහයන් එක්ක සංයෝග වෙලා ඉන්නවා. අපි වත් පාපී වශයෙන් හඳුන්වනවා. සුභ ග්‍රහය වෙනවා පුරපක්ෂේ චන්ද්‍රය සමු. බුධ ග්‍රහය. සුභ ග්‍රහයන් එක්ක බුධ ග්‍රහය, ගුරු ග්‍රහය, සිකුරු ග්‍රහය වගේ ග්‍රහයන් සුභ පක්ෂේ ග්‍රහයන් වශයෙන් හඳුන්වන්න පුළුවන්කමක් තිබෙනවා. එතකොට මේ ආය නැවත වර්ගීකරණය කරන ජලයට අධිපති ග්‍රහය සතු සහ සිකුරු. ඊළඟට අපි පුරුෂ ග්‍රහය වශයෙන් නැවතත් වර්ගීකරණය කරන්න රවි කුජ ගුරු වගේ ග්‍රහය පුරුෂ ග්‍රහය වශයෙන් හඳුන්වනවා. ස්ත්‍රී ග්‍රහය වෙනවා සතු සිකුරු රාහු වගේ ග්‍රහය. නපුංසක ග්‍රහය වෙනවා බුධ ශනි කේතු වගේ ග්‍රහය. ඔබගේ සාමාන්‍ය දැනීමට මේ කරුණ එකතු කරගන්නට නම් බලාපොරොත්තු වෙනවා. නැවතත් අපි වීඩියෝ එක